අයිබෝන් හැමෝන්ටම මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා විභාග කඩේම ජයගෙන අනාගතය සාර්ථක කර ගැනීමට ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා කියලා. ඉතින් දරුවනේ ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මුහුණ දෙන විභාගය තමයි අපොස උසස් පෙළ විභාගය. එහි ගණිතාංශයෙන් හෝ ජීව විද්‍යාංශයෙන් මුහුණ දෙනවා නම් ඔයාලට තෝරාගත යුතු එක විෂයක් තමයි රසායන විද්‍යාව කියන්නේ. ඉතින් රසායන විද්‍යාව සඳහා 2027 උසස් පෙළ ලියන ළමයින්ට, ඒ කියන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන්ට අපේ නව රසායනික විද්‍යාව පන්ති ආරම්භය සඳහා සියල්ල සූදානම් කර තියෙනවා. කුඩා කණ්ඩායම් පන්ති විදිහට තමයි අපි මේ පන්ති ආරම්භ කරන්නේ. ඉතින් දරුවනේ ළමයි 20ක 25ක විතර කුඩා කණ්ඩායමක් තමයි එක පන්තියක් සඳහා සහභාගී වෙන්නේ. ඉතින් ඔයාලටත් මේ සඳහා දැන්ම ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉතා සීමිත පිරිසක් තමයි මම මේ පන්ති සඳහා සහභාගී කරගන්නේ. මගේ දුරකථන අංකය සහ මගේ සියලුම විස්තර මගේ Facebook page එකේ Learn with Akalanka YouTube channel එකේ සහ Learn with Akalanka page එකේ සහ මගේ අකලංක සංගීත් කියන Facebook account එකේ සියලුම විස්තර තියෙනවා. ඔයාලට මගේ දුරකථන අංකය සඳහා WhatsApp පණිවිඩයක් එවලා ඒ සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. පන්ති සඳහා ෆිසිකලි සහභාගී වෙන්න බැරි ළමයින්ට ඔන්ලයින් සහභාගී වෙන්න පුළුවන්. ඒ සඳහා ලියාපදිංචි වෙන්න මගේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. මම ඔයගොල්ලන්ව රෙජිස්ටර් කරගන්නම්. ඉතින් දරුවනේ නව පන්ති ආරම්භය 2027 රසායනයේ රසමුසු තැන් සංකීර්ණ තැන් ඉතාමත් සරල විදියට ඉගෙන ගන්න ආස නම් ඔයාට පුළුවන් සංගීත අකලංක සර්ත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් වසර 10කට වඩා රසායන විද්‍යාව සහ විද්‍යාව ඉගෙනීමේ පළපුරුද්ද තියෙනවා. ඉතින් අපේ පන්ති වලට සහභාගී වෙන සිසුන්ගෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ සාමාර්ථ ලබා දීලා තියෙනවා. මොකද විශාල පිරිසක් පන්තිවල නැහැ. එක පන්තිකට සාමාන්‍ය ළමයි 20ක 25ක වගේ ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් මේ සහභාගී වෙන ළමයින් ප්‍රමාණයෙන් ළමයි 50%කට ආසන්න ප්‍රමාණයකට ඒ සාමාර්ථ ලබා දීලා තියෙනවා. ළමයින්ගේ කැපවීම සහ ගුරුවරයා වන මගේ කැපවීමත් එක්ක ඔයාලට ඒ ප්‍රතිඵලය වෙත යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එතනට ගෙනියනවා. ඉතින් දරුවනේ ඔයාලට දැම්ම ලියාපදිංචි වෙන්න පුළුවන්. අපි නව පන්ති ආරම්භයත් සමග හම්බ වෙමු. ස්තුතියි හැමෝටම.